අපිට විහිළු කරන්න පුරුදු කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. අනුර කුමාර දිසානායකත් යෙහෙන් වැජබෙච්ච කාලේ. අපි ඉන්නේ අවදානම් තත්වක බින්න බහින්නත් ඒගොල්ලෝ දන්නවා. මේ අර්බුදයට ශ්‍රී ලංකාව ගොදුරු කරෙව්වා. මේක හුණ්ඩුවක් නෙවෙයි. අපිට ඕනේ නෑනේ අභ්‍යන්තර ගුවන්තොටුපළවල් එච්චර ගොඩක්. දැන් අපි දන්නවා ලංකාවේ අස්සම් කරානේ ගිවිසුම් ගොඩක්. සෝෆා ගිවිසුම අස්සම් කළා. Status of Forces Agreement. මුලින්ම අස්සම් කරා ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ශ්‍රී ලංකාව 1995. ඒකෙන් වෙන්නේ විදේශ හමුදා සඳහා පැමිණෙන. ඒ කියන්නේ එවැනි හදිසි තත්වයකදී පැමිණීම පිළිගැනීම. ඊළඟට අස්සම් කරා ඇක්සා කියලා ගිවිසුම. ඇක්සා ගිවිසුමෙන් වෙන්නේ භූමිය තුල මිලිටරි සහයෝගිතාවය. සෝෆා එකෙන් එන්න ඉඩ ලබා ගත්තා. ඇක්සා එකෙන් ඒ එන හයට භූමිය ඇතුළත රැඳී සිටීම සහ පාසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබා ගත්තා. මේකේ පළවෙනි එක අස්සම් කරේ 2007. කොළ 4-5යි පළවෙනි එකේ තිබුණේ අවුරුදු 10කට වළංගු වෙන විදිහ. මේකේ භයානකම තත්ත්වය පරිවර්තනය වෙන්නේ 2017. එදා අපි මේකට විරුද්ධව මතයක් ගොඩ නැගුවා. නමුත් වළක්ව ගන්න බැරි වුණා. මේ රටේ සමාජයේ ඒව ගැන එච්චර තැකීමක් කළේ නැහැ. අපිට විහිළු කරන්න පුරුදු කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. පිටු 17ක් දක්වා දික් වුණා. ඒ පිටු 17 ඇතුලෙන් සම්පූර්ණ ඉඩකඩ දුන්නා ලොජිස්ටික් සපෝට් එක. ඒ කියන්නේ භූමිය ඇතුළත ඇවිල්ලා ඒ සියලු පහසුකම් ලබා ගනිමින් සිටීමේ අවස්ථාව හදලා දුන්නා. 2017 කියන්නේ අමතක කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණත් අනියමින් සහයෝගය දීපු යහපාලන ආණ්ඩුව කාලේ. අර දිනසීය වැඩපිළිවෙලේ ප්‍රධාන මෙහෙයුම් මණ්ඩලයේ අනුර කුමාර දිසානායකත් යෙහෙන් වැජබෙච්ච කාලේ. උර මේගොල්ලොත් මේ මල්වට්ටියට අත ගහපු කට්ටිය. ඒ නිසා ආයි මුකුත් කියන්න බෑ. ඊට පස්සේ මේ ආණ්ඩුව ආවට පස්සේ මොකද උනේ? මොන්ටානා ගිවිසුම අත්සන් කළා. ඇමරිකානු ආරක්ෂක හමුදා එක්ක. මේගොල්ලෝ මොන්ටානා ගිවිසුම අත්සන් කළා විතරක් නෙවෙයි ඉන්දියාව සමග තවමත් අපට පෙන්වලා නැති රටේ ජනතාවට නොපෙන්වා ඇති මොන්ටානා ගිවිසුමත් හරියට පෙන්වුවේ නෑ. ඒකේ කියන්නේ හදිසි ආපදා තත්වයකදී ඔවුන්ට ඇවිල්ලා අපිට පිහිට වෙන්න. ආපදාව හදන්නත් ඒගොල්ලෝ දන්නවා. හදපු ආපදාව පාවිච්චි කරලා බින්න බහින්නත් ඒගොල්ලෝ දන්නවා. සෝෆා එකට වඩා එක්ස් එක ආවා. එක්ස් එකට වඩා මොන්ටානා එක ආවා. දැන් හතර වටෙන් කොටු වෙලා. ඊළඟට කරපු දේ තමයි ඉන්දියාවත් එක්කත් ගිවිසුම් හතක් ගැහුවා. තාමත් අහංගන් තියන් ඉන්නවා. හතෙන් බලවත් මේක ආරක්ෂක ගිවිසුම. අපි දන්නේ නැහැ කි මොනවද තියෙනවද. රටට පෙන්වුවේ නැහැ. යහපත් දේවල් නම් තියෙන්නේ පෙන්වන්න බැරි කමක් නැහැ. අතිශය යහපත් දේවල් තියෙන නිසා පෙන්වන්න බෑ. නිවට ආණ්ඩුවේ නිවට ඇමති කිව්වා ඉන්දියාවෙන් අවසරයක් නැතුව මේක රටට පෙන්වන්න බෑ කියලා. ඒව ඔක්කොම අස්සම් කරලා ඒ නිසා තමයි ඉරාන යාත්‍රාව ඇමරිකානු තානාපති කාර්යාලයේ අවසරය ලැබෙනකන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව හිටියේ. ත්‍රිකුණාමලයට ගෙනියන්නේ ඒ නිසා. දැන් රොයිටර් පුවත් සේවය කියන විදිහට ගෙනියන්න එපා ඔහොමම තියාගනින්නයි කිව්වොත් ඒක කරන්න වෙන්නේ ඔය හේතු නිසා. මේක ඊටාම සූක්ෂම විදිහට ඉන්දියාව මේ අර්බුදයට ශ්‍රී ලංකාව ගොදුරු කරෙව්වා. ශ්‍රී ලංකාව ඒ අර්බුදේ දැන් පාර්ශවකරුවෙක් බවට පත් කෙරෙව්වා. මේ තමයි තාම නරකම අසල්වැසියෝ තමන්ගේ ළඟ ඉන්න අසල්වැසියට නරකම විදිහේ අත්දැකීම් තමයි මේ. MCC ආවේ මොකටද? ඒකත් මං කියන්න. MCC ආවේ භූමිය ඇතුලේ ආවම භූමියේ හැදිලා තියෙන්න ඕනේ ඒ මිලිටරි උමනාවන්ට අනුකූලව. ඒකට තමයි ත්‍රිකුණාමල වරායයි කොළඹ වරායයි එකට එකතු කරපු ඉකොනොමික් සෝන් එකක් හයිවේ එකක් එන්නේ. ඒකට තමයි මට මතක හැටියට අභ්‍යන්තර ගුවන්තොටුපළවල් 16ක් හෝ 30 ගාණක් ඒකේ තිබුණා MCC plan එක. අපිට ඕනේ නෑනේ අභ්‍යන්තර ගුවන්තොටුපළවල් එච්චර ගොඩක්. හැබැයි මිලිටරි මේ උවමනාවන් එක්ක බැලුවම එහෙම ගොඩක් ඕන. ඒ නිසා MCC කියන්නේ යුදමය උපාය මාර්ගයට අනුව ආපු හමුදාවන් වලට ඕන කරන විදියට යටිතල පහසුකම් භූමිය ඩෙවලොප් කර ගැනීම. ඒකට තමයි MCC. කෙසේ වෙතත් MCC විතරයි අපිට වළක්ව ගන්න පුළුවන් උනේ. අනිත් දෙකම සක්‍රියයි. අපි නොදන්න තව ගිවිසුම් අත්සන් කරලා ඇති. මේ ගහන ගිවිසුම් වල ස්වභාවය ගැන දන්නේ නැතුව ලෝකයේ භූදේශපාලන වශයෙන් සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න බෑ. ඒවැන් වෙන අහිතකර බලපෑම එන දවසට තේරුම් ගත්තට වැඩක් නැහැ. එතකොට අපිට මේකේ අවදානමට ගොදුරු වෙලා ඉවරයි. මිලිටරි තිප්පොළවල් බවට අපේ රටපත් වෙලා ඉවරයි. ඒකෙන් අපිට පේනවා අපි ඉන්නේ අවදානම් තත්වයක. මේ රටේ පාලකයන්ගෙන් අපි වැඳලා ඉල්ලනවා ජාතියත් රාජ්‍යත් ඒ ඉරමත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක හුණ්ඩුවක් නෙවෙයි. මේක ඉතා උතුම් රාජ්‍යයක්. මේ රාජ්‍ය ආරක්ෂා කරන්න